හරි ළමයි දුන්නු වෙලාව නම් ඇතිනේ. ඒ නිසා අපි MCQ එක සාකච්ඡා කරන්න ගමු. ඔයාලගේ MCQ එකේ ගන්න රතු පෑනකුත් අතට එහෙම අරගෙන අපි බලමු. බලලා ඒකේ හරිනම් හරි දාගමු අංකම වැඩි. මොකද විභාගයේ ඔයා කරන විභාගයක ගිහිල්ලා ලිව්ව විදියට තමයි ඉදිරි දවස් කීපෙම දැන් මේ පේපර් එක වාගේ දෙවෙනි වාරෙට වෙනකන් විතරයි සම්පූර්ණව කව වෙන්නේ. තාම තුන්වෙනි වාරේ උගන්න ගමන්නේ තියෙන්නේ. අපි ලබන ඊළඟට තියෙන පේපර් ඔක්කොම ප්‍රශ්න ඔක්කොම අපි O level ටාගට් කරලා ඒ මොඩල් එකේනම සිලබස් එකේ ඔක්කොම දාලා තමයි හදන්නේ. පැහැදිලි? දැනට මේකේ පේපර් එක වල අතාරින්න කියලා කිසිම දෙයක් නැහැ. මේ පේපර් එක සම්පූර්ණයෙන්ම කරන්න පුළුවන් මට්ටමක තියෙන්නේ. මොකද හේතුව දෙවෙනි වාරය ටික තමයි මේකේ අන්තර්ගත. මේ පේපර් එක හොඳයි. ඒ නිසා මේක තෝරගන්න. අනිත් ඔක්කොම පේපර්ස් ටික මම අර කතා කරපු මයි ගාව තියෙන පේපර්ස් 6ක් හදලා තියෙනවානේ. ඒ 6 සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරනවා. හැබැයි ඒකේ අපිට මෙහෙම දෙයක් තියෙනවා. ඒ ප්‍රශ්න 6 ඒ පේපර් 6 අපි කරනකොට ඔයාට අපි උගන්නපු නැති කොටස් අවු වෙනවා. ඒතර අපිට ඒක තියන්න වෙනවා ප්‍රමාණයක්. ඒතර ඊළඟ පේපර් එක සාකච්ඡා කරද්දී අරහෙන් අපි පන්තිවල කවර් කරගෙන එනකොට කරන්න බෑ. ලාභ සම්පූර්ණ ගානක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඇයි මේ වෙද්දී අපි ගැලපුම් සරහන ඔක්කොම කරලා ඉවරයි. ඒ නිසා සම්පූර්ණ මාත් ලාභ ගානක් සාකච්ඡා කරන්න පුළුවන්. අපිට මෙතනදී ප්‍රොජෙක්ටර් එක දාලා ස්ක්‍රීන් එකකට දාලා වැට් ටික කරගමු. ආකෘති ටික ඔක්කොම ස්ක්‍රීන් එකට ගන්නවා. අපිට වැට් ටික ලේසි කර ගන්න ඕනේ. හරි MCQ එක ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න අංක පොඩි සිද්ධියක් තියෙනවා. කියමුද? හරි හැමෝම කියවන්න බා. අයියෙන් කියන්න බා. දීර්ඝකාලීනව මොකක්ද කියන්නේ? දීර්ඝකාලීනව රසකැවිලි හා ජෑම් නිෂ්පාදන කර්මාන්තශාලාවක සේවය කර ඇති අනුත්තරා ෆුඩ්ස් නමින් රසකැවිලි හා ජෑම් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. තමා ඉදිරි කරගත් මුදල් හා රජයෙන් නව ව්‍යවසායකයන්ට ලබා දෙන ණය මුදල් මේ සඳහා යොදවන ලදී. තම නිෂ්පාදිත සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS සහතිකය ලබාගෙන ඇත. ව්‍යාපාර කටයුතු සඳහා කළමනාකරුවෙකු හා සේවකයෙකු බඳවා ගන්නා ලද අතර නිෂ්පාදිත සුපිරි වෙළඳ සැල් මගින් අලෙවි කරනු ලබයි. නිෂ්පාදිත කොහොමද කරන්නේ? සුපිරි වෙළඳ සැල් වලට දානවලු. අංක 1 මොකද්ද කියන්නේ? කියලා කියවන්න බෑ. ඔයගෙන් කියන්නේ බන්න සාමාන්‍ය මට්ටමේ පිටිපස්ස. හරි. ඉහත සිද්ධියේ සඳහන් අනුත්තරාගේ ව්‍යාපාරයේ සපුරාලනු ලබන අවශ්‍යතාවය හා වුවමනාව වන. මොකක්ද අවශ්‍යතාවයයි වුවමනාවයි? මොකක්ද අවශ්‍යතාවය? ඇහෙන්නේ. ආහාර අනික මොකද්ද? රසකැවිලි හා ජෑම්. උත්තරේ අංක 1. හරි අපි ඔන්න ඊළඟ ප්‍රශ්නෙට යනවා. කියන්නේ අනුත්තරා ෆුඩ්ස් ව්‍යාපාරයේ ශක්තියක් වන්නේ. මෙයාගේ ශක්තිය මොකද? ඒ ශක්තිය ඡදවත විශ්ලේෂණනේ. ඒකේ මොකද්ද කියන්නේ? ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන. ඒතර අභ්‍යන්තරය තමයි ශක්තියින්. කොළ බබල් ගම් හපන්න එපා. ඔය කොහෙද ගහන් ඉන්න පස්සේ වෙලාවක හපන්න ගන්න. පිටිපස්සේ. ඔය හරි. නැත්නම් යාළුවට දීලා දෙන්න පස්සේ වෙලාවක යන ගමන් ඉල්ලගෙන යන්න හප යන්න. මේකේ හන ශක්තියක්. එතකොට ශක්තියක් විදිහට එන්නේ අනුත්තරාගේ අධ්‍යක්ෂීම් අනුත්තරා ඉතිරි කරගත් මුදලක් තියෙනවා. උත්තරේ අංක 3. ඊළඟ ඉහත සිද්ධියට අනුව නිවැරදි ප්‍රකාශය තෝරන්න. මොකද්ද නිවැරදි ප්‍රකාශනය? පළවෙනි එක මොකද්ද තියෙන්නේ? අනුත්තරා බෝඩ් හවුල් ව්‍යාපාරයේ නෑනේ තනියෙන් කර පච. හරි. රසකැවිලි හා ජෑම් නිෂ්පාදනය කිරීම අනුත්තරා සතු අධ්‍යක්ෂීම් අනුත්තරාගේ ෆුඩ්ස් ආයතනයේ අවස්ථා බාහිර පරිසරයෙන් එන්නේ. එතකොට එයාගේ කිව්ව කතන්දර ටික ඔක්කොම ශක්තියක්. ඒතර වැරදි එකක්. ප්‍රමිති ආයතනය ලබාගත් SLS සහතික අනුත්තරාගේ ෆුඩ්ස් ආයතනයේ අවස්ථාව නෑ. ඒක ශක්තියක්. ඒතර උත්තරේ අංක 3. ඒක හරියටද? ශබ්දවල විශ්ලේෂණය සමහර අයට මතක නැහැ. හොඳට අහගන්න මේක කියවල කතාව. ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජනනේ. ශක්තියින් දුර්වලතා කියලා කියන්නේ ව්‍යාපාරයේ අභ්‍යන්තර සාධක. අවස්ථා තර්ජන තියෙන එළියේ. අපි ඔකට හොඳම උදාහරණයක් කතා කරලා තියෙනවානේ. හරි. මොකද්ද කතා කරේ?
ඔයාගේ හැකියාවන් සියල්ල දන්නවා ගේ ඇතුලේ. නේ? එහෙම කිව්වා. ඒතර ශක්තියින් ටික දන්නෙත් ඔයා ගේ ඇතුලේ. දුර්වලතාවයන් ටික ඔයා දන්නෙත් ගේ ඇතුලේ. අල්ලපු ගෙදරත් එක්ක වලිය එල්ලුවට ඔයා දන්න ඔබයයි කියලා. ජනේලේ ඇතුලේ ඉඳන් ගේ ඇතුලේ ඉඳන් කෑ ගහනවා. අපි ශක්තියින් දුර්වලතා හැකියාවන් ටික ඔක්කොම දන්නේ දුර්වලතාව වෙන වාගේ ව්‍යාපාරයේ අභ්‍යන්තරය. දක්ෂ සේවකයෝ, අදක්ෂ සේවකයෝ උන් ඔක්කොම අඳුර ගන්න පුළුවන්. දැන් පේපර් එකක් තිබ්බන් පස්සේ දක්ෂ ළමයි කවුද? අදක්ෂ උන් කවුද කියලා හොයාගන්න පුළුවන්. මට පාරේ යන උන්ට එහෙම හොයාගන්න බෑ. එන අභ්‍යන්තර පරිසරයේ මට ඒ වැඩේ කරන්න පුළුවන්. මට එළියේ පරිසරයේ බලලා ළමයි දිහා බලලා මූණවල බලලා මේ ළමයාගේ හැකියාවන් ගැන මට අඳුර ගන්න බෑ. එතකොට දැන් ව්‍යාපාරයේ අභ්‍යන්තර සාධක තමයි ශක්තියින් දුර්වලතාව. බාහිර දැන් බාහිර පරිසරයේ තමයි අවස්ථා තියෙන්නේ. දැන් ඔයා ගිහිල්ලා පන්ති ඉස්සරහටලා ඉන්නකොට මම දැක කොල්ල කට්ටියකුත් පල්ල ඉන්නවා නේ. ඒගොල්ලෝ දැකින අවස්ථා ගමන් කරගෙන යනවා. මේ අවස්ථාව සිපල් කෑක ඇතුළට එන්නේ නැහැ. ඒ වෙන යන අවස්ථාවක්. හැබැයි ඔයා ඒව පසුපස හඹාගෙන ගියොත් එහෙම මොකද වෙන්නේ? ඔයාගේ පසුපසින් තර්ජනය එන්නත් පුළුවන්. අයිතිකාරයෝ, සැබෑ අයිතිකාරයෝ. ඒ නිසා ඔයා ඒව පසුපස යන්න අවශ්‍ය නැහැ ඉතින්. ඒ නිසා අවස්ථාව පසුපස හඹාගෙන යද්දි තර්ජන තියෙනවා කියලා පොඩ්ඩක් මතක තියාගන්න. ඒතර අවස්ථාව තියෙන්නේ එළියේ. මෙතන නැහැ මෙතන හොයන්න එපා අවස්ථාව. එළියේ තියෙන්නේ. තර්ජන තියෙන්නේ එළියේ. දෙකම එළියේ. පරිස්සමෙන්. හරි. එහෙනම් මෙතන අපිට උත්තරේ ගන්න වෙන්නේ අංක 3 බැංකුව මගින් ලබා දෙන අඩුපොලි ණය පහසුකම ආර්ථික පරිසර සාධකයකි. එතකොට ඊය සිද්ධිය ප්‍රකාශය නිවැරදි එක විදිහට අංක 3. 4 කියන්නේ. ඉහත සිද්ධියෙහි බාහිර පරිසර සාධකයක් වන්නේ. මොකද්ද ළමයි බාහිර පරිසර සාධකයක් විදිහට ගන්න පුළුවන්? උත්තරේ කියනංග. මේ කෑ ගහන්න බය වෙන්න එපා මේකද මේ. අවශ්‍ය දේ. උත්තරේ මොකද්ද? ප්‍රශ්නික උත්තර කියන්න බෑ කඩේ. නිෂ්පාදිත අලෙවි කරනු ලබන සුපිරි වෙළඳ සැල් බාහිර පරිසර සාධකයක්. අංක 4. 5 කියන්නේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අයත් වන ව්‍යාපාර සංවිධාන වර්ගය. රාජ්‍ය මොකද්ද? සංස්ථා. ප්‍රමිති ආයතන රාජ්‍ය සංස්ථාව. ඊළඟට ප්‍රශ්න අංක 6. කියන්න බාන කියලා. පුද්ගල කණ්ඩායමක පොදු අවශ්‍යතා ඉටු කර ගැනීම උදෙසා ස්වේච්ඡාවෙන් එක්සත් වූ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලනය වන ව්‍යාපාර සංවිධානය සඳහා නිදසුන. මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදී පාලනය? එහෙම කියද්දිම සමූපකාර මතක් වෙන්න ඕනේ. උත්තරේ අංක 3 සමූපකාර ණය දෙන සමිති නේ සනස එක ගන්න පුළුවන්. ඊළඟට බලන ගමන්නේ 7 කියන්නේ වැරදි දාලා හරි ඉලක්කම මක් කරගන්න. 7 වෙනි. සීමා සහිත රන් රස පුද්ගලික සමාගම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ප්‍රකාශ අතුරෙන් සාවද්‍ය ප්‍රකාශය. වැරදිනේ. සාවද්‍ය කියන්නේ වැරදි. දැන් මේ සීස මොකද්ද සීස කියන්නේ? සීමා සහිත. නේ? වගකීම සීමා සහිතයි. තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර වලට වගකීම සීමා සහිත නැහැ. අසීමිතයි. උගේ ගෙවල් වලට එන බඩ මුට්ටු හරි උස්සන් යන්න පුළුවන්. ඒව විකුණලා හරි අනුන්ගේ ණය ගෙවන්න ඕන. තනි පුද්ගල හවුල් ව්‍යාපාර වගකීමෙන් බැඳිලා ඉන්නේ. මොකද වගකීම අසීමිතයි. මේ සමාගම් වල ඔයා ගිහලා ශ්‍යාමාගට්ටගේ සමාගමක කොටස් ගත්තයි කියලා සමාගම බංකොලොත් වුණා කියලා ඔයා ආපහු ණය ගෙවන්න බැඳිලා නැහැ. ඔයාගේ ෂෙයාර්ස් වලට මිලදී ගත්ත මුදල් ටික ඔයාට ඒක අහිමි වෙයි. එතනින් එහාට ඔයා වගකීමෙන් බැඳිලා නැහැ. ඒතර මෙතන බලන්න. 2007 අංක 7 දාන සමාගම් පනත යටතේ සංස්ථාපිත කිරීම. ඔව්. සමාගමක් 2007 අංක 7 දාන සමාගම් පනත යටතේ තමයි සංස්ථාපනය කරන්නේ. කොටස්කරුවන්ගේ වගකීම ඔවුන් මිලදී ගත්ත කොටස් ප්‍රමාණයට සීමාව. ඔව් ඒකත් හරි. කොටස්කරුවෝ ඒගොල්ලෝ මිලදී ගත්ත කොටස් ප්‍රමාණයට විතරයි වගකීම. මම කොටස් මිලදී ගත්තා නම් මම වග කියන්නේ ඒ ටිකට විතරයි. මම එතනින් එහාට වග කියන්නේ නැහැ. සමාගම් මෙහෙමයි. ඊළඟට සමාගමෙහි අයිතිකරුවෙන් වෙන් වූ ස්වාධීන ඒකකයක්. මේක මතක ඇති. මොකද්ද මේ සමාගම අයිතිකරුගෙන් වෙන් වෙච්ච ස්වාධීන ඒකකයක් කියන්නේ? හා? ළමයි සමාගමක උදාහරණයක් දැන් හවුල් ව්‍යාපාරයකට එක් කතාව කියන්න බෑ.
අපි උදාහරණයකට හිතමු මේ කොල්ල 4 දෙනා. පිටිපස්සේ කොල්ල 4 දෙනා ගමු. ඉස්සරහින් ළමයි ගන්න හොඳ නැහැ නේ උදාහරණ වලට නේ. සැලුන් එකක් කරනවා. අපි ඔක හොඳම උදාහරණේ පන්ති වලට ගත්තා නේ. අනමාලියන්ට අන්දන සැලුන් එකක් කරන් යනවා කියලා හිතමු 4 දෙනා. ඒතර ඒගොල්ලන්ගේ තියෙන දක්ෂතාවයන් හැකියාවෙන් තමයි කරන්නේ. එක්කෙනෙක් අන්දනවා, අනිත් එක්කෙනා බම්බ ගලවලා මොන හරි කරනවා, අනිත් එක්කෙනා මේකප් කරනවා, අනිත් එක්කෙනා කොන්ඩෙස්ට් එක. ඒගොල්ලෝ විශේෂ හැකියාවන් තියෙනවා. වඩාගෙන අන්දන්නේ අන්දද්දී. ඒ වගේ දක්ෂතාවය නවුන්ගේ තියෙනවා. හරි. නියපොතු හිටවන්න ගියාම තිබ් එක නැති වෙන්නම හිටවනවා. හරි. ඒගොල්ලන්ගේ හැකියාව. හැබැයි මොන හරි වෙලා මනමාලියට අන්දලා මොකක් හරි වෙඩින් එක දවසේ ප්‍රශ්නයක් වෙලා මේගොල්ලොන්ට කියන්න පුළුවන්ද අපේ අදාළ නැහැ මෙන්න කුමාරයා සැලුන් එක කළු කුමාරයා සැලුන් කියලා සැලුන් එකේ නම් එයත් එක්ක බලාගන්න කියලා මුන් පැත්තකට දෙනවා. එහෙම නැහැ. මේ 4 දෙනා වග කියන්න ඕනේ. දැන් ඒගොල්ලොන්ගේ හවුල් ව්‍යාපාරයක් නේ කරේ. ඒතර ඒගොල්ලන්ට පැත්තකට වෙන්න බෑ. මෙන්න තියෙනවා කළු කුමාරයා සැලුන් එක. ඒකත් එක්ක බලාගෙන අපි යනවා. හවුල් ව්‍යාපාරවල එහෙම කියන්න බෑ. වග කියන්න ඕනේ ඒගොල්ලොමයි. හැබැයි සමාගමක් ගත්තොත් අධ්‍යක්ෂක මණ්ඩලයේ පිළිබඳව වග කියන්න ඕනේ. සහ ඒත් එක්ක මේකදී අයිතිකරුවෝ කියනවා. අයිතිකරුවෝ නැති වුණා කියන්නේ දැන් මේගොල්ලන්ගේ හවුල් ව්‍යාපාරේ එකෙක් මලා එක්ක උමතු වුණා. ඉවරයි. හවුල ඉවරයි. හවුල් ව්‍යාපාරේ එකෙක් උමතු වුණා. පිස්සු හැදුණා කියලානේ කියන්නේ. ඒතර හවුල අවුල්. ඒතර මනමාලියට හරියට මන්ද ගන්න හම්බෙන්නේ නැති වෙනවා. මේ සැලුන් එකේ එක එක්ට පිස්සු. හැබැයි ඒගොල්ලන්ට දැන් වැඩේ කරන්න බෑනේ. දැන් සමාගමක මේ අයිතිකරුවෝ විදිහට අපි ගිහිල්ලා කොටස් ගත්තයිද සමාගම අපි කොටස් මිලදී ගත්ත පුද්ගලයා මලා කියලා හිතන්නකො. සමාගමට අදාළ නැහැ. සමාගම පවතිනවා. දැන් මේ වෙනකොට සමහර ව්‍යාපාර ආරම්භ කරපු කීර්තිමත් ව්‍යාපාරිකයෝ ඉන්නවා. අපි කියමු නවලෝක මුදලාලිලා වගේ චරිත. පොඩි මට්ටමේ ඉඳලා පටන් අරගෙන ඉහළටම ගිය පුද්ගලයෝ. දැන් නවලෝක මුදලාලි ජීවිතුන් අතර නැහැ. හැබැයි නවලෝක සමූහ ව්‍යාපාරේ යනවා. ඒක කරන්න වෙනවා. ඒව සමාගම. ඒ නිසා අයිතිකරුගෙන් සමාගම වෙන් වෙච්ච ස්වාධීන ඒකකයක්. අයිතිකරු වෙනයි සමාගම වෙනයි. හවුල් ව්‍යාපාරේ එහෙම නැහැ. තනි පුද්ගල ව්‍යාපාරෙත් එහෙම නැහැ. සම්පූර්ණම වාට තමයි වක් කියන්නේ. හරි. ගෑන් ළමෙක් දානවා සැලුන් එක. හොඳ උදාහරණ අපි කතා කරලා නේ. මොහිනී සැලුන් කියලා දානවා සැලුන් එක. ඔක හොඳම ඉන්නේ යාළුවට ඇවිල්ලා මේකප් එකක් දැම්මම එක පැත්තකට. පිම්බිලා එනවා මෙහෙම මූණ. ඊට පස්සේ යා ගිහලා පොලිසිය ඇන්ටියක් දානවා මගේ මූණ පිම්බුවා කියලා. ප්‍රෝටීන් වැඩි වෙලා නෙමේ. දාපු පැක් එකේ තිබුණු දේවල් නිසා. නැචරල් පැක් එකක් දාලා දෙන්නේ ඉතින් මොනවද දාලාද දන්නේ නැහැ. එතකොට මෙයාට කියන්න බෑ ඇවිල්ලා මම අදාළ නැහැ මෙන්න සැලුන් එක තියෙනවා. මේ දිනේ මොහිනී සැලුන් එක යත් එක බලාගන්න කියලා එයාට යන්න බෑ. එයා තමයි වග කියන්නේ. අයිතිකරුයි ව්‍යාපාරය කියන්නේ දෙන්නම එක්කෙනෙක්. හැබැයි සමාගම මෙහෙම නැහැ. සමාගම අයිතිකරුගෙන් වෙන් වෙච්ච ස්වාධීන ඒකකයක් වෙනයි. ඒ නිසා මෙතන බලන්න ඒ ඔක්කොම හරි. අපි කලින් කතා කරපු 1 2 3 පිළිතුරු නිවැරදි. 4 රාජ්‍ය විසින් පත් කරන අධ්‍යක්ෂ මණ්ඩලය නෑනේ සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලය පත් කරන්නේ රාජ්‍ය නෙමෙයිනේ. පැහැදිලිද කතාව? ඒගොල්ලෝ කොටස්කරුවෝ ඔයාලා වග කියන්නේ. ඕගොල්ලෝ තමයි පත් කරන්නේ. ඔයගොල්ලන්ගේ ඡන්ද බලයෙන් තමයි අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරගන්නේ. රාජ්‍ය නෙමෙයි. මේක හරියද උස? දැන් බලන්නකෝ දීර්ඝ පැහැදිලි කිරීමක් කරානේ. කීප දෙනෙක් අඩුපාඩුවක් තියෙනවනේ. ඒකෙන් තීරිනේ. 3 වෙනි පාඩම 10 වසර ව්‍යාපාර සංවිධානය. ෂෝ. මුළු සිලබස් එකක් අහුවෙනවා MCQ පේපර් එකේ. සිලබස් එකේ පාඩම්